ඔබට සුබ උදෑසනක් වේවා. අද දවසෙත් ඔබ වෙනුවෙන් මේ උදෑසන උන්වහන්සේගේ පාද පාමුලවම යාඥා කරන්න සූදානම්. අද දවසේ උන්වහන්සේගේ බලවත් ක්‍රියා, උන්වහන්සේගේ පුදුමාකාර ක්‍රියාවල් ඔබගේ ජීවිතය ඔබ අත්දකින්නා දවසක්. උන්වහන්සේගේ වචනේ ප්‍රකාරයට අද දවසේත් අපි උන්වහන්සේගේ නාමයට යාඥා කරන්ට යනවා. උන්වහන්සේගේ නාමය ඔසවන්ට යනවා. උන්වහන්සේ කරුණාවන්තයි. උන්වහන්සේ ශුද්ධ වූ, බලවන්ත වූ, ශ්‍රේෂ්ඨ වූ, දයාන්විත වූ, මහිමාන්විත වූ පියාණන් වහන්සේ. ඉතින් මේ පියාණන් වහන්සේගේ නාමය අද දවසේත් අපි ඔසවන්ට යනවා. ඔබගේ වචන වලින්, ඔබගේ හොඳම වචන වලින් මිනිස්සෙක්ට ගෞරවයෙන් කතා කරන්න පුළුවන් මිනිසයන් වෙතට. ඉතින් අපි ගෞරවයෙන් උන්වහන්සේව නමස්කාර කරන්ට යනවා. හොඳ ගෞරවණීය නාම වලින් අපි උන්වහන්සේව ඔසවන්ට යනවා. මොකද උන්වහන්සේ දෙවි කෙනෙක්. උන්වහන්සේ දේවත්වය අත්හැරලා දමලා අප වෙනුවෙන් මනුෂ්‍ය කයක් අරගෙන මිනිසෙක් ලෙසට, මානුෂීය ලෙසට මේ පොළවට ඇවිල්ලා අප වෙනුවෙන් උන්වහන්සේ කුරුසපත් වෙලා, අප වෙනුවෙන් උන්වහන්සේ පූජාවක් වෙලා, උන්වහන්සේ නැවත මලවුන්ගෙන් නැගිටලා අපට ජය දුන්නා වූ, අප වෙනුවෙන් උන්වහන්සේ දේ සිදු කරා. උන්වහන්සේගේ ලය, මුළු ශරීරයේම තිබුණා වූ ලය අප වෙනුවෙන් හලලා උන්වහන්සේ අපව මිලදීලා ගත්තා. ඉතින් උන්වහන්සේ ප්‍රේමණීය තාත්තා කෙනෙක්. උන්වහන්සේ තරම් ප්‍රේමණීය වෙන කිසිවෙක් නැහැ. ඉතින් මේ ප්‍රේමණීය පියාණන්ට අපි නමස්කාර කළ යුතුමයි. අපි සේවය කළ යුතුමයි. අපගේ හඬ, අපගේ තොල්වල පූජාවල් අපි උන්වහන්සේට දැක්විය යුතුමයි. ඔබ සමහර වෙලාවට කල්පනා කරයි අපි මොකටද අපි දෙවියන් වහන්සේට මෙච්චර නමස්කාර කරන්නේ? මොකටද අපි දෙවියන් වහන්සේට මෙච්චර ස්තුතිවන්ත වෙන්නේ කියලා. ඔබ හොඳින් මතක තියාගන්න, ඔබගේ ජීවිතයට උන්වහන්සේ තමයි වරප්‍රසාදයක් ගෙනාවේ. උන්වහන්සේ තමයි ඔබගේ ජීවිතයට අර්ථයක් ගෙනාවේ. ලෝකේ මිනිස්යන්ගේ ජීවිතවල අර්ථයක් නැතුව සිටිනවා වුන්. නමුත් අපේ ජීවිතයට අර්ථයක් ගෙනාවේ උන්වහන්සේ. ඉතින් උන්වහන්සේට නමස්කාර කිරීම සියලු මිනිස්යන්ගේ, හුස්ම ඇති සියල්ලන්ගේ ගෞරවය ලැබීමට උන්වහන්සේ වටිනවා. ඉතින් මේ වටිනා තනන් වහන්සේ අපි ඔසවන්ට යන අපි උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේට ගෞරව කරමින් යාඥාවක් ඔසවමු. ධර්මිෂ්ඨ, ශුද්ධ, බලවන්ත, ශ්‍රේෂ්ඨ, අද්විතීය, මහිමාන්විත පියාණනි, ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ පාද පාමුලේ යාඥා කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ ධර්මිෂ්ඨයි, ඔබ වහන්සේ මහිමාන්විතයි, ඔබ වහන්සේ විශාලත්වයේ තනන් වහන්සේය. ඔබ වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැහැ. අපි ඔබ වහන්සේට ගෞරව කරන අතර මේ උදෑසන ඔබගේ නාමය අපි ඔසවනවා. ස්වාමීනි, ඔබගේ වචන ප්‍රකාරයට අපි ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා. හුස්ම ඇති සියල්ලන් ඔබ ඔසවනවා. ස්වාමීනි, මේ උදෑසන ඔබ වහන්සේගේ කරුණාවක්, ඔබගේ අධික අනුග්‍රහයක් අපට නිදහස් වේවා. ඔබ වහන්සේගේ මහත් වූ වරප්‍රසාදය අපගේ ජීවිතවලට පැමිණෙන පිණිස අපි යාඥා කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ අප ගැන යම්කිසි සැලැස්මක් ලැබුවද, ලෝකේ මැවීමටත් පෙර ඔබ වහන්සේ අපව සැලසුම් කරාද, ඒ සැලසුම් අපේ ජීවිතවල සම්පූර්ණ වේවා. ස්වාමීනි, ඊට විරුද්ධව යක්ෂයා යම්කිසි බාධාවක් ගෙන යනවද, යේසුස් වහන්සේගේ නාමයෙන් ඒවා ඉවත් වෙන්න අනකරන අතර ස්වාමීනි, ඔබ වහන්සේගේ කරුණාවක්, ඔබ වහන්සේගේ මහත් වූ ප්‍රේමයක්, ඔබගේ අනර්ගකමක් අපේ ජීවිතවල සිදුවෙන පිණිස යාඥා කරනවා. ස්වාමීනි, අපිට ඔබ වහන්සේ දුන්නා වූ මහත් වූ ප්‍රේමය නිසා ස්තුති කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ අපට ප්‍රේම කරා, අප වෙනුවෙන් මිලයක් ගෙව්වා, අපව මිලදීලා ගත්තා. ස්වාමීනි, ඒ ඔබගේ අධික ප්‍රේමය නිසාමයි. ස්වාමීනි, අපි ඔබ වහන්සේගේ අනර්ගකම සිහි කරමින් ඔබ වහන්සේ ඉදිරියේ මැදිහත් කාර්යකම් කරනවා. ස්වාමීනි, අපගේ අටකොටු සම්පූර්ණ කරන්නේ ඔබයි. ස්වාමීනි, අපගේ නැති වුණ දේවල් සම්පූර්ණ කරන්නේ ඔබයි. ස්වාමීනි, මනුෂ්‍යයා විසින් කොල්ල කෑවා වූ දේවල් සම්පූර්ණ කරන්නේ ඔබයි. ස්වාමීනි, අපි ඔබ වහන්සේ විශ්වාස කරමින් අපි ඔබ වහන්සේව නම දින ඔබට ගෞරව කරනවා. මේ උදෑසන ඔබ වහන්සේගේ අධික කරුණාව, ඒ අධික අනුග්‍රහය නිසා ස්තුති කරනවා. ස්වාමිනී, ඔබ වහන්සේගේ කරුණාව දිනෙන් දින අලුත්ව තිබෙනවා. ඒ අලුත් වූ කරුණාවෙන් අපව පූර්ණ කර මැනවි. ස්වාමිනී, මේ උදෑසන ඔබ වහන්සේගේ යහපත්කමින් අපව පූර්ණ කරන්න. මනුෂ්‍යයන් කොතරම් යහපත් වුණත්, මනුෂ්‍යයන් කවදා හෝ දිනක වෙනස් වෙනවා. ඔවුන්ගේ ජීවිතවලට වෙනස්කමක් පැමිණෙනවා. නමුත් ඔබ වහන්සේ කොයිම දාකවත් වෙනස් නොවෙන්නා වූ, සදාකාලෙන් සදාකාලයට එක වගේ සිටින්නේ ඔබයි. ස්වාමිනී, ඊයේත් අදත් හෙටත්
සදා කාලයටම ඔබ ඒකාකාර නිසා අපි ඔබ වහන්සේට ගෞරව කරනවා. ස්වාමිනී මේ උදෑසන ඔබ වහන්සේගේ මහිමෙන් අපි පූර්ණ වෙන පිණිස යාඥා කරනවා. ශුද්ධාත්මනි ඔබ වහන්සේ අපව පූර්ණ කරමින් අපව ගෙන යන නිසා ස්තුති කරනවා. අපව බල ගන්වන නිසා ස්තුති කරනවා. අපි යා යුතු මාර්ගයන් වල ගමන් කරන්නට ඔබ වහන්සේ අපට උපකාර කරන නිසා ස්තුති කරනවා. ඔබගේ දේව දූතයන්ව අපගේ ඉදිරි පිටින් යවා අපගේ මාවත් සමතලා කරන්නේ ඔබයි. මාවත් පිළියෙල කරන්නේ ඔබයි ස්වාමිනී. අපි ඔබ වහන්සේව විශ්වාස කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාද පැකිලීමට පත්වෙන්න දෙන්නේ නැහැ. ඔබ වහන්සේ අප සමග සිටින නිසා අපි ඔබ වහන්සේට ගෞරව කරනවා. මේ උදෑසන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන අතර ස්වාමිනී මේ යාඥා වසන හැම කෙනෙක්ටම ආශිර්වාද කරනවා. ඔවුන්ගේ ජීවිත ඔබ වහන්සේගේ මහිමයෙන් පූර්ණ වෙන පිණිස, ඔබගේ අලංකාරයෙන් පූර්ණ වෙන පිණිස, ඔබගේ සමාදානයෙන් ඔබගේ ප්‍රීතියෙන් පූර්ණ වෙන පිණිස මම යාඥා කරනවා. ස්වාමිනී අපි ඔබ වහන්සේ ඉදිරියේ යටහත් වෙමින් කැප වෙනවා. ස්වාමිනී මේ යාඥා කරන කොටගෙන ඔබ වහන්සේ ගෞරව ලබන්ට යනවා. ස්වාමිනී ඔබ වහන්සේ ගෞරව ලැබූ නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. සියල්ල ඔබගේ පාදයන් යටට කරනවා. ස්වාමී නාසරෙතිය යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. හලෙලූයා. ඉතින් මේ උදෑසනක් ඔබට යහපත් වූ සුන්දරම සුන්දර උදෑසනක් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරනවා. මම අදත් ඔබට මතක් කරන්න කැමතියි අපගේ channel එක ඔබට ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් නම් ඔබට පුළුවන් අපගේ channel එක follow කරන්න. ඒ වගේම ඔබ දන්න හඳුනන අයට අපගේ channel එක share කරන්න පුළුවන්. ඒ වගේම ඔබගේ අදහස් අප වෙතට ප්‍රකාශ කරන්න පුළුවන්. ඔබට අපගේ යාඥාවල් වරප්‍රසාදය ගෙන එනවා නම් ඒ යාඥාවල වල බලපෑමක් ඔබට තිබෙනවා නම් ඔබ කමෙන්ට් එකකින් ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න. ඉතින් ඔබට ස්තුතිවන්ත වෙනවා අපගේ channel එක සමග ඔබ සම්බන්ධ වීම ගැන. ඉතින් ඔබට ඉතාමත් ආදරෙයි අපි ඔබට ගෞරව කරනවා. ඔබට අද දවස සුබම සුබ දවසකට සුබ පතනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ජෙස්පීටයි.